What's up, everybody? Sanidhya Senanayaka at the third day of the WBC Amateurs 2025. I'm here with the winner of the 48 kilogram weight division in the from the experienced category, Pamudu Nishan from Fit Muay Thai. Pamudu, ඔයාගේ වයස අවුරුදු 19යි. මීට කලින් ඔයාට wins 3ක් තියෙනවා. ඔයා two time Muay Thai national champion. ගිය පාර WBC national champion මේ weight class එකෙන්ම. දැන් දෙවෙනි වතාවටත් national championship එක දිනන්න පුළුවන් වුණා. ඔක්කොම ඉවරුනාට පස්සේ ඔයා පළවෙනි ෆයිට් එකේ vanquish එකේ tough opponent කෙනෙක් එක්ක ෆයිට් කරේ. ඊට පස්සේ ඔයා ලංකාවම දන්න රාජ් ගොඩක් experience ඉන ෆයිටර් කෙනෙක්. close fight එකක් බට ඔයා win එක ගත්තා. කොහොමද ඔයාට මේ ජයග්‍රහණය ගැන හිතෙන්නේ? ජයග්‍රහණය ගැන කිව්වොත් මට ඇත්තටම ගොඩක් සතුටුයි. මගේ තාත්තා මෙයා තමයි මගේ හැමදේම. මෙයා නැත්තම් අද මම මෙතන නෑ. මට ගොඩක් සතුටුයි. ඒ වගේම මට ගොඩක් උදව් කරා කට්ටිය. නිලු මිස් මට යාගේ ක්ලබ් එකේ සෙල්ලම් කරන්න දුන්නා. මට ක්ලබ් එකක් නැතුව හිටියා. එයා තමයි මට ගොඩක් උදව් කරේ. තව ෂයන් අයියා. එයා තමයි මගේ කෝචින් පැත්ත නිතරම බැලුවේ. ඒ වගේම මගේ අම්මා ඇතුළු නංගි මල්ලි මගේ මල්ලි එයා තමයි මට ගෙදරදී ස්පාරින්ද පෑඩ්ද ඔක්කොම කරන්නේ. ගොඩක් සතුටුයි. මේ විල like I said මේ විල ඔයාගේ පළවෙනි ෆයිට් එක නෙමෙයි ඔයා ටූර්නමන්ට්ස් ගොඩක් කරලා තියෙනවා. දැන් amateur wins 4ක්. gold medal wins 4ක් නෙමෙයි. ඒ ටූර්නමන්ට් එකේ ඔයා ෆයිට් කීපයක් කරා. overall Muay Thai fights amateur fights කීයක් තියෙනවා? මේ අද වෙච්ච ෆයිට් එකත් එක්ක amateur fights කීයක්ද? amateur fight ඔක්කොම fight 11-0. 11-0. Muay Thai record එක 11-0. I think next up is the pro fight. No, it makes sense. What do you think? Training කරගෙන යනවා pro fight එක බලාපොරොත්තු වෙනවද ඉදිරියට? අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. පිටරට යන්න ආසාවක් නැද්ද training කරන්න? තියෙනවා. මගේම මහන්සියෙන් මම යනවා. Congratulations, Pamudu Nishan. You are now the WBC champion. I hope to see you again in the future, my friend.